මගේ ආදරණීය යාළුවනේ මොකද ඔයාලට ඔයාලා හොඳින් ඉන්නවද? අද මම හදන්නේ සීනි ටිකකට විතරක් වියදම් යන රස රස කැවිල්ල. කොස් සීනි කුරුස්. ඔයාලා අහලා තියෙනවද? උයන්න තම්බන්න බැරුව ටිකක් ඉදෙන්න වගේ පැන් රස තියෙන කොස් වලින් හරි නැත්නම් හොඳට පැහිච්ච කොස් වලින් හරි මේ දේ හදාගන්න පුළුවන්. කොස් සිහින් තීරු වලට කපාගෙන එය ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මම වඩාත් පහසු නිසා එයා ප්‍රායේකයේ අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 25ක් විතර කලවම් කරමින් මේක බැදගත්තා. ඒ ටික බැදෙන්න දාලා තියෙද්දිම භාජනයකට වතුර කප් එකක් ලිපේ තියලා වතුර ටික උතුරද්දී සීනි කප් එකමාරක් දෙකක් පමණ මේ කොස් ප්‍රමාණය හැටියට දාලා ඒ ටික හොඳින් හැඳි ගාමින් අඩු ගින්දරේ ලිපේ තබා ගන්නට ඕනේ. පැණියක නූලක් ඇදෙන ප්‍රමාණයට රත් වුණාම හොඳින් බැදුණු කොස් ටික ඒට එකතු කරලා ටිකක් කලවම් කරගන්න ඕනේ. මේ තරමට පැණිවල දියර ගතිය ඉතුරු වෙලා තියෙද්දිම ලිප නිවා ගත්තොත් කොස් වල මතු පිට සීනි තට්ටුවක් වගේ වේලිලා හැදෙන නිසා ඒකත් හරිම රසවත්. ඒත් මන් ලිප ඕන් එකේ තියාගෙනම මේ තරම් කලවම් කරමින් මේක හදපු නිසා පැන්නිම පැණි බේරෙන කොස් සීනි කුරුස් මට හදාගන්න පුළුවන් වුණා. ඒ නෝනන් ඉතින් මමමයි දාගත්තේ. ඒ දවස්වල අපේ අම්මලා ආච්චිලා අපිට මේවා හදලා දුන්නත් ඒගොල්ලෝ ඒවට නමක් කිව්වේ නෑනේ. ඉතින් මං කැමති නමක් ඒකට දාගත්තා. කොස් ටිකක් වැඩිපුර හම්බුන වෙලාවට මේ විදිහටත් හදලා රස බලන්නකෝ. තේ කහටෙකුත් හදාගෙන කොස් සීනි කුරුස් එකක් කකා එක බොනකොට කොච්චර රසට තියෙයිද? මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.